Hello guys, මේ තියෙන මගේ ගේමින් PC එක. ඇත්තට මේක ස්පෙක්ස් ගත්තොත් i5 4 Gen 8GB RAM 256GB SSD එකක් විතර තමයි අවිල්ලා තියෙන්නේ. ඉතින් අද වීඩියෝ මම කරන්න යන්නේ මේ PC එක ටිකක් අමුතු වැඩ ටිකක්. GTA V Ultra දාලා ප්ලේ කරන්න Chrome එකේ ගොඩක් tabs open කරලා මොකද වෙන්නේ 4K වීඩියෝ එකක් edit කරලා බලනවා මොකද වෙන්නේ කියලා. ඉතින් මේ වගේ දේවල් ටිකක් අද මම ටෙස්ට් කරලා බලන්න යනවා මගේ PC එකෙන්. ඉතින් දැන්ට PC කරන් අවුරුද්දක් විතර වෙනවා. What? Bro, what are you talking about, man? අවුරුද්දකට වැඩි අපි බලමු PC එක මොන වගේ performance එකක් තියෙන්නේ කියලා. වීඩියෝ එක නැසලම වීඩියෝ like එකක් දාලා අපේ channel subscribe කරලා තියාගන්න. ඔන්න ඔයාලා ආස වීඩියෝ එකක් ඊළඟට එන්න තියෙනවා. එහෙනම් දැන් යන්න අපේ වීඩියෝ එකට. නිකම් මේ බයිලා ගහන්න එන්න එපා. මොනවද මම කරේ වැඩද? හරි guys ඉතින් මම first test එක විදියට අපේ Chrome එකේ කොච්චර tabs අපිට open කරන්න පුළුවන්ද කියලා බලනවා. මම ඉතින් ඇත්තටම මේක ගණන් කරන්නේ අන්තිමට. ඒ කියන්නේ මේක ඔක්කොම එකට විදියට අපි open කරලා බලමු. open කරලා තමයි ගණන් කරන්නේ. ඇත්තටම මොකෝ වෙන්නේ කියලා ඉතින් ඕගොල්ලෝ මොකෝ වෙන්නේ දවස් 16ක් 17ක් විතර විඩක් දාන්න වෙනවා. ඇත්තටම මේක ගැන සතුටුයි මට කියන්න. ලෙඩ වෙන්න ගත්තම එහෙම තමයි. ඉතින් මිනිස්සු ලෙඩ එන්න ඕනේ තේරෙනවනේ ඕගොල්ලෝ මම කියන එක. What? Bro, what are you talking about, man? ඉතින් මේකට මම tabs ටික open කරගත්තා. tabs ටික මම හිතන්නේ මම දැන් ටැප් කරන ඉඳ කියන්නේ මම tabs කොහොම හරි open කරගත්තා 600 ගානකටත් වඩා open කරගත්තා මම හිතන්නේ. ඔව් 600 ගානකට වඩා ඔයගොල්ලෝනේ වීඩියෝ එකේ පේනවට වඩා ඔයගොල්ලෝ හොඳ වීඩියෝ බලන්න මම ටච් කර කොච්චර යවනවද කියලා මම ගොඩක් මේවා කරගත්තා. ඉතින් අපි දැන් බලමු මම කීයක් විතර මේක open කරලා තියෙනවද කියලා. ඉතින් මම ස්පීඩ් කරලා මේක ගණන් කරලා ගන්න ඕගොල්ලන්ට හරියටම කියන්න. ඉතින් ඇත්තට මෙතන tabs මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ටික බලාගත්තී පේනවා ඉතින් මම තප්පරයට කීයක් විතර open කරලා දෙනවද කියලා මේ පේනවා ඉතින් තප්පරයට මම open කරලා තියෙනවා 5කටත් වැඩිය. ඇත්තටම මේ mouse එක දැන් හොඳ දත්තක තියෙනකොට මට තේරෙන්නේ මගේ කම්පියුටර් එක දාම වීඩියෝ හොඳට උරුණ තේරෙන්නේ නැති එක ගැන. ඉතින් මම මෙතන මේ එකෙන් අයින් කර ගන්න අපේ මම අයින් කරන බලන්න තප්පර ගන්න බලන්න අයින් වෙන්නේ නැහැ. එකෙන් අයින් කර ගන්නවා. ඉතින් මම මේ විදිහට ඔක්කොම අයින් කරලා මම ඔයගොල්ලන්ට හරියටම දැන් ගාණ කියන්නම් කලින් කියනවා කියනකොට මට ගණන් කරගන්න මතක නැහැ මම දැන් වීඩියෝ එක ස්ටොප් කරලා තමයි බලන්නේ. ඉතින් ඇත්තටම හරියට මම tabs 634ක් open කරන් තියෙනවා. ඉතින් 35ට යන්න එක අවුලක් නැහැ. 34ක් open කරන් තියෙනවා. අපි දැන් ඊළඟ ටෙස්ට් එක බලමු. හරි ඉතින් මම මෙතන 4K videos දෙකක් දාගෙන තියෙන්නේ. මේ 4K video එක මම පෙන්නන්නම්. මෙතන දැන් ඔයගොල්ලෝ ගියා FPS ඕක මදි. ඒකයි උඹේ PC එක lag ගෙන්නේ නැත්තේ. ඇත්තටම 4K වීඩියෝ හොයාගන්න පුළුවන් වුණාට FPS ගන්න අපයක් හොයාගන්න බැරි උපරිම FPS 30 තමයි හොයාගන්න පුළුවන් උනේ. ඇත්තට මේ විදිහට බලගන්න පුළුවන් resolution එක ගත්තොත් ඕගොල්ලන්ට මේ විදිහට තමයි පේන්නේ. මේ තියෙන මම දාගත්ත වීඩියෝස් දෙකක් දාගත්තා. ඒකේ bit rate එකයි ඒ ටික පොඩ්ඩක් අනිත් වීඩියෝ එකට වඩා මේකේ අඩුයි. ඉතින් අපි බලමු මොන වීඩියෝ ප්ලේ කරද්දී lag වෙන එක. ඇත්තට මට ඒ වගේ වීඩියෝ හොයාගන්න බැරි. ඔයාලට තියෙන low end PC එකක් තියෙනවා 4K වීඩියෝ එකක් හම්බුනොත් දාලා බලන්න මොන වගේ ආතල්‍යක්ද තියෙන්නේ කියලා. පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න ඕනේ ඇත්තටම. මම මේකේ පෙන්නන්නේ ඔයාලට මම මේකේ full දාලා තියෙන්නේ පේන ඇති full තියෙන්නේ මේ quality එක. මම දැන් play කරනවා. මම play කරද්දී පේන ඇති හිරවෙවි යන්නේ. ඇත්තටම හිරවෙවි යන්නේ මේ මන්දගාමී දුම්රියක් වගේ එක නිකන් මේ මන්දගාමී කියන්නේ එකත් ඔයකට හයිකින් යනවද කොහෙද මම හිතන්නේ. හරිද කොහොම හරි ওই විදිහට තමයි වීඩියෝ කියන්නේ පේනවා ඇති. ටයිම්ලයින් එක ගත්තම ටයිම්ලයින් එක නිකන් හිරවෙවි යන්නේ. අපි දැන් next වීඩියෝ එක බලමු කොහොමද මොන වගේද ඒකේ හිරවෙවිද යන්නේ. ඇත්ත එකපාර එක්ස්ප්‍රස් කෝච් එක වගේ විදිනවද කියලා. හරිද අපි next video එක තමයි මෙන්න මේක. ඇත්තටම මේක නම් මේ මන්දගාමී රත්තර උපරිම මන්දගාමී කෝච් එකක් වගේ. මොකද මේකේ තමයි අර මම කිව්වා වගේ bit rate එක වැඩි වීඩියෝ එක. ඇත්තටම මට 4K වීඩියෝ එකක් වෙන් හරි හම්බුණා. ටක් ගාලා මේකට දාලා බලන්න මට low end PC එකක් තියෙනවා නම් මේ ලොකු PC තියෙනවා නම් ඉතින් දාලා edit කරන්න පුළුවන්. ඒක ප්‍රශ්න නැහැ නේ. මම මේගොල්ලන්ට පෙන්නන්නේ ඇත්තටම අපිට පුළුවන් දේවල් සහ බැටරි දේවල් මොන වගේ දේවල් තියෙන නැත්තම් බොරුට ඔයගොල්ලෝ ඒවට හැමදාම බයි ඉන්නවා මේක දාන්න පුළුවන්ද නැද්ද කියලා. නිකන් දාලා බලන්න සුපිරි ආතල්ලයක් ගන්න පුළුවන්. මේක හිරේවි යන්නේ කොහොමද edit කරන්න බෑ 4K වීඩියෝ මේකේ. අඩුතර මේ මම දැන් මේකට 16 fps වීඩියෝක් දැම්මත් ඒත් කිසිම වෙලාවක මම හිතන්නේ නැහැ මේක පුළුවන් වෙයි කියලා. ඇත්තටම මේ හොඳයි ඉතින් මම අන්තිමට ඔයගොල්ලෝ සුභාරංචියක් තියෙනවා මම මේ ෆුල් දාලා තියෙන්නේ. මම සුභාරංචිය මොකක්ද කියලා අන්තිම වීඩියෝ එකේ අන්තිම වීඩියෝ නේ අන්තිම හරිය කියන්නේ. ඉතින් ඒක මම දැන් ගේම් එක ඔපන් ලාස්ට් ටෙස්ට් එක විතර මම අපේ GTA V එක ඕපන් කරන් තියන්නේ. ඇත්තටම දැන් ඔයගොල්ලෝ හිතන්නේ මේකේ ලෝ දාලා ඔක්කොම දාලා දෙන්නේ කියලා. ඇත්තටම settings වල මම සාමාන්‍යයෙන් 2-3ක් විතර high දාලා දෙන්නේ පෙන්නනවා. graphics වලට ගිහිල්ලා මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් high දාලා තියෙනවා මේ විදිහට 3ක්ද කොහෙද 3ක් නේ 3ක්ද කොහෙද හිතනවා ඒතව normal තියෙන්නේ. ඉතින් අපි බලමු මේකට මේකෙන් පොඩ්ඩක් play කරලා මොන වගේ lag එකක්ද යන්නේ කියලා. ඉතින් දැන් අහන්න එපයි පොඩි කරන් ගහන්න කියලා මේ screen එක ලොකු කරාම තවත් ඇත්තටම lag එක වැඩි වෙන එක තමයි වෙන්නේ. හරි ඉතින් ඔන්න මම දැන් අපේ ගේම් එක දැන් ප්ලේ කරන්න පටන් ගන්න තියෙන්නේ. මම මේක tripod එකට ගහලා හරි tripod එකට ගහලා තියෙන එලකරි මේ විදිහට තියෙනවා. ඉතින් අර setting ටික දාලා දීලා normal එක ප්ලේ කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා මගේ එකේ VG එකක් නෑ onboard graphics තියෙන්නේ. Intel 4600 HD graphics තියෙන්නේ. ඉතින් ඒකෙන් මේ විදිහට ප්ලේ කරගන්න පුළුවන්. ඇත්තටම FPS වලට පේන ඇති පැත්තෙන් තැඹිලි පාට
මං හිතනවා පේන්නේ නැති කියලා. FPS ගන්න 40 ගණන් යනවා 36 යනවා වාහන පදිත්‍ය එකක් ගණන් යනවා. ඉතින් ඔය විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ගේම් ප්ලේ එකේදී විශේෂයෙන් කියන්න ඕනේ වාහනයක් කියන පදිය පේනවා උතන ලැග් එකක් ගියා ලොකු ලැග් එකක්. FPS මට්ටම අඩු වෙන්න ගොඩක් ලැග් වෙනවා. ඉතින් ඇත්තටම මේ කියන්න ඕනේ උළු දන්නවනේ මම දන්නවා. මේ මම කියන්නේ මේ මගේ FPS අඩු වුණා මේක ලැග් එක වැඩි කොහොමද ඒක මම දන්නවා හරි. කොහොම හරි මේකේ ඇත්තටම වාහනේ පදිද්දී ඒ වගේ දේවල් කරද්දී ගොඩක් ලැග් වෙන එක වැඩි. අල්ට්‍රා දාලා ගහද්දී ලෝ දාලා ගහද්දී කවුලක් නැහැ. ඕනේ නෝමල් දාලා ගහද්දී අම්මට ඉතින් අලුත් කාර් ඒක මාර ලස්සන කාර් එකක් කියලා ඉරේ. හරි ඉතින් අපි දැන් බලමු අපේ සෙටින්ග්ස් තියෙනවනේ. අපේ සෙටින්ග්ස් අප් කරලා එහෙම නැත්නම් හයිම කරලා ගහන්නේ කොහොමද නැත්නම් ලැග් වෙනවද PC එක පුපුරයිද මොන වගේ දෙයක් වෙයිද කියලා. ඔයගොල්ලෝ කරන්නේ මේකෙන් ගේම් ප්ලේ එකක් පොඩ්ඩක් බලන්න. හරි ඉතින් ඔන්න මම දැන් මේ ඇත්තට මෙතනදී මම පොඩ්ඩක් මැරුණා මේ ඇත්තට මේක සරල දෙයක් මම පොලිසිය හවුස් එකට නිසා මැරුණා හරි මෙන්න විදිහට බලා ගන්න පුළුවන් මම දැන් RPG එකක් ගහලා වෙනවා උඩට අර සෙටින්ග්ස් ටිකේ මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ හරි මේ විදිහට normal settings එක තියෙන ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඇත්තට මම දැන් ඔක්කොම ටික අල්ට්‍රා දාන්න තමයි යන්නේ ඔන්න මම settings වලට යනවා ඊට පස්සේ මම graphics වලට ගිහිල්ලා මේකේ තියෙන ඔක්කොම දේවල් ටික high දාන්න යනවා normal එක මම මෙතන උත් high දානවා ඊළඟ normal එක මෙතන shadow quality එක ඊට පස්සේ texture quality එක මේ හැමදේම මම මෙතන high දාලා ඇත්තටම මේ මොනවා වේද දාන්නේ කියලා මම දන්නේ නැහැ. ඇත්තටම මේ අපි හයි දාලා බලමු PC උපරයිද මොනවා වේද කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට මේකට හයි දාගත්තා ඔක්කොම ටික resolution එක. දැන් අපි apply කියලා බලමු. හරිද මම මෙතන yes දෙනවා බලමු මොකක් වෙන්නේ කියලා. පාරකලස් අපි අපේ ගේම් එක මේ ක්ලෝස් වුණා පේනවා ඇති. ගේම් එක ක්ලෝස් වුණා මොනවා හරි වුණා. මේ බලමු මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ගේම් එක ක්ලෝස් වෙන සාමාන්‍ය දෙයක් කියලා මම දන්නවා. මේ ඇත්තටම මේ ගහන්න බෑ මේ අල්ට්‍රා දාලා කොහොමවත් මේක ගහන්න බැරි වෙයි කියලා මම හිතන්නේ. ඉතින් ඇත්තටම මේ ගේම් එක ආයේ ඕපන් වුණා. මේ ඇත්තටම මේ ගේම ඕපන් වුණාට වැඩක් නැහැ. ඇත්තටම මේ මුකුත් ඕපන් කරගන්න ගොඩක් කියලා යනවා. ඉතින් ඇත්තටම මේක ගහන්න බෑ. ඉතින් අපේ ටෙස්ට් එක ඔන්න ඔය විදිහට තමයි ආවිල්ලා තියෙන්නේ. ඇත්තටම මම හිතන්නේ ආයේ අපි ගේම් එක ගොඩක්ම ලෝ වෙයි ඇත්තටම මම හිතන්නේ. ඉතින් ඇත්තටම අපි ගේම් එක ප්ලේ කරගන්න බැරි වෙයි. ඇත්තටම ඒක ගැන ඇත්තටම දුකයි. එහෙනම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟ වීඩියෝ එක ඔන්න මම කිව්වා වගේම ගේම් ඩෙවලොප්මන්ට් සීරීස් එකේ ෆර්ස්ට් ඩෝන් ස්ටෝරි එක හැදුවා. ගෙවල් ටික හදන්න පටන් ගත්තා. කැරක්ටර් එක හැදුවා ඕල්මක්. ඔන්න හැමදේම කරන්න දෙන හැබැයි වීඩියෝ එකේ තාම මම මොකුත් කරලා නැහැ. එහෙනම් මේ ඕල වීඩියෝට සෙට් වෙන්න කියලා මම සුබ පතනවා. මේ ඉතින් ඕගොල්ලන්ට ගේම් එකක් ගහන්න පුළුවන් මගේ අලුත් හොල්මන් ගේම් එක. එහෙනම් හැමෝටම ගිහින් එන්න සුබ දවසක් පරිස්සමෙන් ඉන්න. එහෙනම් අපි තවත් අලුත් දවසක හම්බෙමු. එහෙනම් හැමෝටම bye bye. subscribe කරන්න